පළවෙනි ක්‍රියාකාරී කාණ්ඩයේ නම දාගන්න. ඔන්න අපි කතා කරමු පළවෙනි ක්‍රියාකාරී කාණ්ඩය මධ්‍යසාර එහෙම නැත්නම් ඇල්කොහොල්. හරිද? මේවා ගැන සවිස්තරාත්මකව කතා කරනවා තා චුට්ටක්. අපි නාමකරණයෙන් පස්සේ දැනට අපි ඒවා නාමකරණයට යන කලින් මේවා තමයි ක්‍රියාකාරී කාණ්ඩ කියලා දැනගෙන ඉන්න ඕන. හරි. පළවෙනි ක්‍රියාකාරී කාණ්ඩය මධ්‍යසාර. පොඩි වාක්‍යයක් දාගෙන අපි පටන් ගමු. ඇල්කොහොල යනු ඇල්කිල් කාණ්ඩවලට ඈඳුණු හයිඩ්‍රොක්සිල් කාණ්ඩවලින් වරහන් ඇතුලේ මෙන්න මෙයා තමයි අපි හයිඩ්‍රොක්සිල් කාණ්ඩ කියලා කියන්නේ. ඇල්කොහොල යනු ඇල්කිල් කාණ්ඩවලට ඈඳුණු හයිඩ්‍රොක්සිල් කාණ්ඩ වලින් එනම් OH කාණ්ඩ වලින් යුත් සංයෝග වේ. ඒ කියන්නේ මොකද්ද? ඔන්න බලන්න මෙන්න මෙයා. හරිද? මෙන්න මෙයන් කාබන් කෙනෙක් ඉන්නවා. ඇල්කිල් කාණ්ඩයක් නේ. ඇල්කිල් කාණ්ඩයක් කියන්නේ කවුද? CH මෙන්න මේ කැලලට මට කියන්න පුළුවන් මෙන්න ඇල්කිල් කාණ්ඩයක් කියලා. ඇල්කිල් කාණ්ඩයක් නේ. අන්න මේ ඇල්කිල් කාණ්ඩයට සම්බන්ධ වුණ OH කෙනෙක්. හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක්. ඒ කියන්නේ මොකද්ද? ROH කෙනෙක්ට කියන්න පුළුවන් අපිට මධ්‍යසාරය කියලා. මේ කට්ටියට තමයි අපි කියන්නේ කවුද? මධ්‍යසාර කියලා. ඒ කියන්නේ මධ්‍යසාර කියන්න පුළුවන් CH3OH CH3CH2 ඔන්න ඇල්කිල් කාණ්ඩේ යට OH එක සම්බන්ධ. ඔන්න OH. නැත්නම් තව කියන්න පුළුවන් CH3 OH. ඔය ඔක්කොම හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් සම්බන්ධලා තියෙනවා නම් අපි යාට පොදුවේ කියනවා කවුද? මේ මධ්‍යසාරයක් කියලා. හරිද? එතකොට මධ්‍යසාර. මෙයාට නම ඕනනම් නිකමට ඔයාලා දැකලා බොරු කරලා තියාගන්න අපි ඉස්සරහට කතා කරනවානේ. මෙතිල් ඇල්කොහොල්. CH3 කාණ්ඩ එක්කෙනයි. ඒක නිසා මෙතිල් ඇල්කොහොල්. CH3 කාණ්ඩ දෙන්නයි. ඒ නිසා එතිල් ඇල්කොහොල්. හරිද? ඔය කට්ටිය අර මේ හවසට එහෙම ගානට සෙට් වෙන්නේ මෙන්න මේක. එතිල් ඇල්කොහොල්. එතනෝල් කියන එක නා දාලා. හරිද? මේ එතනෝල් පොඩ්ඩක් ගහුවම වැනෙනවා. මේ මෙතනෝල් කාබන් එක්කිනා සම්බන්ධ වෙච්ච එක්කිනා ගහුවම මැරෙනවා. ඔන්න දෙන්නගේ වෙනස. පොඩි වෙනසයි තියෙන්නේ. මේ වෙනසෙන් ලොකු දෙයක් වෙන්න පුළුවන්. හරිද? එතනෝල් ගහුවම වැනෙනවා. මෙතනෝල් ගහුවම මැරෙනවා. මලදී ප්‍රශ්නෙකුත් උනේ වරහයි ගිහිල්ලා බෝට්ටුව ගෑවුවට මෝද තිබිලා ඇල්කොහොල් ටයිප් එකක් හම්බෙලා බෝතලේ ගහලා තිබිලා ඇල්කොහොල් කියලා. ඉතින් ඇල්කොහොල් කියලා ගහලා දීපු ගමන් හිතුවේ මේක බොන්න පුළුවන් කියලා කට්ටිය බීගෙන ගියා. ඉතින් සෙට් එකම ඉවරයි. ඇල්කොහොල් හැම දෙයක්ම අපිට බොන්න බෑ. ඒකට අපි දැනගන්න ඕන මොකද්ද? අපි බොන්නේ මෙන්න මේක. CH3CH2OH කියන එක තමයි බොන්න පුළුවන් මට්ටමක තියෙන්නේ. හරිද? ඒකට අනිත් ඒවායි සංයෝගවල ගති ගුණ එකිනෙකාට වෙනස්. ඉතින් ඒවා ඔක්කොම අපේ ඇඟට දරා ගන්න පුළුවන් මට්ටමක නැහැ. හරිද? එතකොට ඔන්න උදාහරණ විදියට මේක දාගන්න. ඔන්න ඇල්කොහොල් කියන ක්‍රියාකාරී කාණ්ඩය ගැන තමයි ඔය කතා කරන්නේ. ඇල්කොහොල් ක්‍රියාකාරී කාණ්ඩ. එතකොට මේ ඇල්කොහොල් වල පොදු අණුක සූත්‍රය මොකද්ද? බලන්න. ඇල්කේනේ වගේම නේද මෙයා යන්නේ. ඇල්කේනේ වගේමයි යන්නේ. වෙනස වෙන්නේ මේ ඔක්සිජන් එක්කනේ වැඩි වුණේ නේද? ඇල්කේනයක් වුණා නම් ඔයා දන්නවා. මතකද ඇල්කේන කියලා කියන්නේ කාබන් කාබන් අතර ඒක බන්ධන පවතින සාමාන්‍ය සංයෝගයක්. ඇල්කේනයක් තිබ්බනම් මොකද වෙන්නේ? මේ ඔක්සිජන් එක නැතුව මෙතෙන්ට H එකනේ තියෙන්නේ. එහෙම වුණා නම් මොකද කාබන් 2යි හයිඩ්‍රජන් 1 2 3 4 5 6යි. දැන් මෙතන උනේ මොකද්ද?
මේ H එකයි කාබනුයි මැදට O එකක් ආවා. OH එකක්. ඒකෙන් H ගාන වෙනස් වුණාද? නෑ H ගාන හැමම තියෙනවා. ඒක නිසා මේකේ පොදු අණු සූත්‍රය මොකද්ද? CN H ගාන මොකද්ද? ඇල්කේනක පොදු අණු සූත්‍රය මතක ඇති ගිය සතියේ කතා කරා අපි. CN H2n ධන 2යි. වෙනස තියෙන්නේ මේකේ වැඩිපුර ඉන්නවා කවුද? එක O කෙනෙක්. ඔන්න පොදු අණුක සූත්‍රය. එතකොට දැනගන්න ඕන අපි ඇල්කේනේ විදියටමයි කාබන් ගානයි හයිඩ්‍රජන් ගානයි යන්නේ මේ මධ්‍යසාරයකදී. හැබැයි වෙනස තියෙන්නේ එක ඔක්සිජන් කෙනෙක් මේ කාබනුයි හයිඩ්‍රජනුයි මැද්දට ආපු එක විතරයි. CnH2n ධන 2. ඔන්න පොදු අණු සූත්‍රය. කිසිම මොනවා හරි ගැටලුවක් තියනවාද මේ මධ්‍යසාර ක්‍රියාකාරී කාණ්ඩය ගැන නොතේරුම? හරි සැකයක් තියෙන හරි අහගන්න මොනවා හරි තියෙන හරි මේ මධ්‍යසාර ගැන මධ්‍යසාර කියන ක්‍රියාකාරී කාණ්ඩය තමයි අපි පළවෙනියටම කතා කරේ. ක්‍රියාකාරී කාණ්ඩ 10ක් ගැන කතා කරේ. ඒතකොට පළවෙනි ක්‍රියාකාරී කාණ්ඩය තමයි මේක. මේකේ පොදු අඩු සූත්‍රය මේක ක්‍රියාකාරී කාණ්ඩයේ හැඩය වෙන්නේ මොකක් හරි OH කෙනෙක් සම්බන්ධ වෙච්ච කාණ්ඩයක් උඩ ඉන්නවා නම් එයා ඇල්කොහොල් කාණ්ඩයක්. හරිද? R කාණ්ඩයකට ඈඳුණු හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක්. හයිඩ්‍රොක්සිල් කියන්නේ OH කාණ්ඩයකට. තමයි අපි මධ්‍යසාරයක් කියලා කියන්නේ.